හොඳයි කවුරු සාදු කියන්නේ. පින්වත්නි, පළමුවෙන්ම අපි අටසිල් සමාදන් වෙලා උදෑසන කාලයේ පටන් මේ මොහොත දක්වා ගත කරන්නට යෙදුණු පින්වතුන් සිල් පවාරණය වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්න. ඒ ඇතුළු පැමිණි අනිකුත් පිරිසත් නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิสาธุකියන්නේ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघ्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කඨින දානං දත්වාන සංඝේ ගුණවරුන්තමේ ඊතෝ තින්සේ මහාකප්පේ නාබිජානාමි දුක්ඛතින් කාරුණික සදැහැති පින්වත්නි, පින්වත් හැමදෙනාම ඇපලපිටිය ශ්‍රී ජයසුමනාරාම අපපුරාණ විහාරස්ථානයට අද දවසේ සවස් කාලයේ මේ විදියට ඒක රාශී වෙලා බලාපොරොත්තු වෙන්නේ
ඊ타ත්ම වටිනා කියන උතුම් පින්කමකට සම්බන්ධ වෙන්න අද උදෑසන කාලයේ පටන්ම මේ මොහොත දක්වාම අප විහාරස්ථානයේ මූලික කරගනිමින් ආගමික වතාවත් සිදු කරන්නට යෙදුණා. උතුම් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වන්නට යෙදුණා. දාන පින්කම් ගිලන්පස පූජාවන් වතාවත් සිදු කිරීම ඒ හැම දෙයකටම සහ සම්බන්ධ වෙලා දැන් බලාපොරොත්තු වෙන්නේ අද දවසේ ආගමික කටයුතු නිමාව දකින්න. ඒ වගේම විශේෂිත වූ පින්කමක තවත් එක් ආරම්භයක් සිදු කරලා එහි අවසානයේ සනිටුහන් කරන්න. පින්වත් හැමදෙනාම දන්නවා අපලපිටිය ශ්‍රී ජයසුමනාරාම පුරාණ විහාරස්ථානීය මූලික කරගනිමින් මීට 3 මාසයකට පෙර ආතුව මේ පින්වත් සදැහැති සතර පේරුවේ දායකකාරකාදීන් එකතු පහදා වෙලා අපේ නිලධාරී මණ්ඩලයේ අපේ උපසභාපතිතුමන් හරිශ්චන්ද්‍ර මහත්මයා, නාමලී මහත්මිය, එවාගෙම අපේ ශාන්ත මහත්මයා භාණ්ඩාගාරිකතුමන් ප්‍රධානව දායක සභාව නියෝජනය කරන පින්වත් හැම දෙනාගේම මූලිකත්වයෙන් අති ගෞරවාර්හ අප ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනාවක් නැතිව වස් ආරාධනා පින්කම සිදු කරන්නට යෙදුණා. සතර පේරුවේම දායක කාරකාදීන් වෙනුවෙන් මෙවර කටින පින්කමේ ප්‍රධාන දායකත්වය බාරගෙන ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනේ අපේ අශෝක සේනාරත්න මැතිතුමන්, ඒ වගේම ඉනෝකා සජීවනී විජේසිංහ මහත්මිය, දරුවන් දෙපළ ඇතුළු පින්වත් පවුලේ උදවිය. අශෝක මහත්මයාත් මහත්මියත් මේ පින්කමට මූලිකත්වයේගෙන තමන්ගේ ප්‍රධාන දායකත්වයේ දරනකොට සතර පේරුව මුල් කරගත් අපේ පින්වත් දායකකාරකාදී හැම දෙනාම මේ පින්කමට තමන්ගේ දායකත්වයේ සහයෝගය ලබා දුන්නා. විහාරස්ථානයේ සෑම දිනකම සවස් කාලේ 8 සම්බුදු පූජාවන් පැවැත්වුණා. කණ්ඩායම් වශයෙන් ගම්මානවලට බෙදිලා ඒ හැමදෙනාම බොහොම උනන්දුවෙන් යුක්තව වර්ෂයකට එක්වරක් පමණක් සිද්ධ කරන්නේ මහානීය උතුම් කටින පින්කම සිද්ධ කරන්න පෙර පූර්ව සැලසුම් ටික සකස් කරගත්තා. අවශ්‍ය කරන පරිසරය සකස් කරගත්තා. ඉතින් හැමදෙනාම බලාපොරොත්තු වෙච්ච ආකාරයට හැමදෙනාගේම ප්‍රාර්ථනාවක් වෙච්ච ඒ කටින පින්කම බොහොම හොඳට ලස්සනට පිළිවෙලට ගරුගාම්භීරව ඉෂ්ට සිද්ධ කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. එහි ප්‍රධානත්වය ගැන කටයුතු කරන්නට යෙදුණු අපේ අශෝක සේනාරත්න මහත්මයා, නෝනා මහත්මිය, දරුවන් ඇතුළු මේ පින්වත් පවුලේ උදවිය තමන්ගේ අවශ්‍ය කරන දායකත්වයේ නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. සතර පේරුව නියෝජනය කරපු ලොකු කුඩා දායකකාරකාදී හැම දෙනාම තමන්ට කළ හැකි යමක් වේද, කළ යුතු යමක් වේද ඒ සියල්ල ඉෂ්ට සිද්ධ කළා. ඒ හැම දෙනාගේම ආශිර්වාදයෙන් යුක්තව අපිට පහුගිය 20 වෙනිදා කටින පින්කම බොහෝම උත්කර්ෂවත්ව ගරුගාම්භීරව මේ ස්ථානයට වඩමවලා සදහැතියන්ට වඳින්න පුදන්ට සලස්සලා කටිනයක් බවට, චීවරයක් බවට පරිවර්තනය කරලා සංඝ සතුකොට පූජා කළා, මහදම් පිරිනමලා මහා සංඝයාගේ කැමැත්ත අනුව විහාරස්ථානයේ වස් ආරාධිතව වැඩ ඉදින්නට යෙදුණු අප ගැරහි බොහෝම කරුණාවෙන් යුක්තව කටින චීවරය පිළිගන්නන්ට යෙදුණා. මේ පින්වත් හැම දෙනාම බොහෝම ගරුගාම්භීරව මේ ගම්මාන පුරාම වඩමුවාගෙන ගිහිල්ලා හේවිසිනාද මැද්දේ මුතු කුඩ යටින් මල් පෙරහැරෙන් පොඩි මැද්දේ වඩමුවාගෙන අත ගහන්නට යෙදුණු පුද පූජාවන් පවත්වන්නට යෙදෙන උතුම් චීවර ධාතුව තමයි අද දවසේ මේ පින්වතුන්ට ධර්ම දේශනාව පවත්වන්නට මේ අවස්ථාවට වැඩම කරපු මම පොරවගෙන සිටින්නේ. ඔබ හැම දෙනාටම වටිනා කියන පින්කමක් බවට පරිවර්තනය කරගන්නට අවස්ථාවක් සැලසුව මේ චීවරය. චීවර මාසය තුල කටින චීවරයක් පූජා කරගන්නට ලැබෙනවා කියන්නේ පින්වතුනි ඊ타ත්ම වාග්ය සම්පන්න සංසාර භව ගමන පුරාවටම කරන්ට යෙදුනේ කුසලයක වාසනාවක් විදියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්න යෙදුනේ.
ඉතින් මේ පින්වතුන් මේ පින්කම බොහොම හොඳට කළගත්තා. අපිට හොඳ මනුස්සාත්මයක් ලැබිලා තියෙනවා. මේ ලැබිච්ච මනුස්සාත්මය තුල පුළුවන් තරම් හොඳට පින්දහම් කරගන්නටයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පෙන්වා දුන්නේ. ඉතින් මේ අවස්ථාව අපි මගහර ගත්තේ නැහැ. අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජන අරගත්තා. අප විහාරස්ථානීය නියෝජනය කරන සියලු පින්වතුනුත් සදැහැති බෞද්ධ හැමදෙනාම විහාරස්ථානීය මහා සංඝරත්නය සමග දායකත්වයන් සමග එකතු පහදා වුණා මේ පින්කම සාර්ථක කරගන්න. ඉතින් අද දවසේ අපි මේ පවත්වන්නේ ඒ සිද්ධ කරන්ට යෙදුණු උතුම් පින්කම් මාලාව ප්‍රධාන කටින චීවර පූජාවේ ආනිසංස දේශනාව පවත්වලා මේ පින්කම් මාලාව සාර්ථක කරගන්න උදව් උපකාර කරපු දායකත්වයන් දරපු පින්වත් හැම දෙනාටම ආශිර්වාද පළ කරලා ඒ අයගේ නමින් මිය ගියා වූ සැමටත් පින්පෙත් අනුමෝදන් කරලා මේ අපි ආරම්භ කරන්ට යෙදුණු උතුම් මහා පින්කම් මාලාවේ නිමාව සිද්ධ කරන්න. පින්වතුනි මම මේ පින්වත් හැම දෙනාටම මුලින් ගාථා රත්නයක් දේශනා කරන්ට යෙදුණා. කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඊතෝතින්සේ මහා කප්පේනා විචානා විදුග්ගති. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතලා උන්වහන්සේට පවසනවා දේශනා කරනවා එහි භික්ෂු මහණ උපසම්පදාවෙන් භික්ෂූත්වයට පත්වෙච්ච පැවිදි රහත් උතුමන් 500 නමක් හැඳවන්නට කියලා. ඒ 500 නම පින්වතුනි කැඳවනවා. කැඳවල බුදුරජාණන් වහන්සේ එතන හිටපු හාමුදුරුවන් වහන්සේලා භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කරලා උන්වහන්සේලාගෙන් විමසනවා මෙතන වැඩ සිටින යම් භික්ෂුවක් යම් භික්ෂූන් වහන්සේ නමක් බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා වෙනුවෙන් දක්වන්ට යෙදුණු උතුම් පූජෝපහාරයක් තියෙනවා නම් ඔබ වර්ණනා කරන්ට යෙදෙන උතුම් පින්කමක් තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න මේ ඊතුරු මහා භික්ෂු මහා සංඝ රත්නයට සැලකර සිටින්න කියලා. ඒ අවස්ථාවේ පින්වතුනි නාගිත කියන අපේ මහරහතන් වහන්සේ නැගී සිටලා පෙරට ඇවිල්ලා මෙන්න මේ ගාථාව දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරන්ට යෙදුණු තුන් ගාථාවයි මම මේ පින්වතුන්ට ගාථා මාතෘකා විදියට ගෙනහැර දැක්ුවේ. පින්වතුනි උන්වහන්සේ දේශනා කරනවා මීට 91 කල්පයකට පෙර විපස්සී කියන බුදුරජාණන් වහන්සේ සමයේදී උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා උන්වහන්සේ කෙරෙහි පැහැදිලා ගරුතර භික්ෂු මහා සංඝරත්නයට එක දවසක් මම වස් ආරාධනා කරලා වස් වැඩ සිටින්න කියලා ආරාධනාවක් කළා. මම බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ඒ ආරාධනාව කරා. මං කරපු ආරාධනාව පිළිගත් මහා සංඝරත්නය වස් 3 මාසයේ පුරාවට මගේ දායකත්වය ඇතුව සිව්පසයෙන් අපෝපස්ථාන ලැබමින් සංග්‍රහයන් ලැබමින් වස් කාලය ගත කළා. කටින චීවර පූජාව පූජා කළා. සදැහැති හැමදෙනාම එකතු පහදා කරගෙන මම කටින චීවරය පූජා කළා. කටින චීවරය පූජා කරලා මට ප්‍රාර්ථනාවක් තිබුණා. බුදුවරයන් වහන්සේ නමක් අභියස උතුම් රහත් භාවයට පත්වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව මම කළා. බුදුරජාණන් වහන්සේ මීට 91 කල්පයකට පෙරදී මම කරන්ට යෙදුණු මේ උතුම් ප්‍රාර්ථනාව මම කටින පූජාවක් කරලා චීවර පූජාවක් කරලායි ප්‍රාර්ථනා කළේ. ඒ ආත්මෙන් මම මිය ගියා. එදා පටන් මේ මනුස්සාත්මයට මේ පැමිණ රහත් භාවයට ඒහි භික්ෂු මහණ උපසම්පදාවෙන් රහත් භාවයට පත් වෙන දවස දක්වාම මම දුගතියක නම් ඉපදුනේ නෑ කියලා. පින්වතුනි 91 කල්පයක් අවුරුදු 91ක් එහෙම නෙමෙයි. ආත්ම 91ක් එහෙමත් නෙමෙයි. කල්ප 91ක්. කල්ප 91කට පෙර ඉඳන් මම කිසිම දුගතියක උපදුනේ නෑ. දිව්‍ය මනුස්ස බ්‍රහ්ම කියන උතුම් තලවලයි මම ඉපදුනේ. අද දක්වාම මම දිව්‍ය මනුස්ස සැප සම්පත් විඳ ඒ ආපු හැම ආත්මයකම අල්පේ ශාක්‍ය ආත්මයක් නෙවෙයි මහේශාක්‍ය ආත්මයක් මම ලබා ගත්තා.
හැම තැනකම අග්‍රතැන මුල් තැන මට ලැබුණා. හැම තැනම පින් කරන්න අවස්ථාව මට ලැබුණා. ඒ අවස්ථාව ලැබුණේ මෙන්න මේ කටින චීවර පූජාවේ ආනිසංසයෙන් මම එදා කරපු ප්‍රාර්ථනාව නිසා. පින්වතුනි, නාගිත මහරහතන් වහන්සේ මේ දේශනාව කරාම බුදුරජාණන් වහන්සේ සාදු නාද දීලා ඒක අනුමත කරා, ස්ථීර කරා. සංසාර භව ගමනක් පුරාවටම යන මේ ගමනේ මේ කටින චීවරයක් පූජා කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා නම් ඒක සංසාරේ අපි ලබන මහා භාග්‍යයක් විදියට සැලකුවා. සංසාරේ පුරාවට අපි කරගත්ත පින් බල මහිනයන් වල වාසනා ගුණයට ලැබිච්ච දෙයක් විදියට සලකන්ට යෙදුන. මොකද පින්වතුනි, බුදුවරු පහළ වෙන හැම ආත්මයකම අපි මිනිස්සු වෙලා ඉපදෙන්නේ නැහැ. අපි මිනිස්සු වෙලා උපදින හැම ආත්මයකම බුදුවරුන් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. අපි මිනිස්සු වෙලා උපදින හැම කාලයකම පින්වතුනි මේ උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෝකයේ තුල පවතින්නේ නැහැ. ඒ ලැබිච්ච වෙලාවේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්ත නිසා නාගිත මහරහතන් වහන්සේදා අභීත සිංහනාදයක් අර මහා සංඝරත්නය 500ක් ඒහි භික්ෂු මහා උපසම්පදාවෙන් ප්‍රෞජාවට පත්ව රහත් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරා. ඉතින් පින්වතුනි, මේ පින්වත් හැමදෙනාම මේ කටින චීවර පූජාවේ ආනිසංස වලට දායක වෙච්ච ඇත්තෝ අපේ අශෝක සේනාරත්න මහත්මයා මහත්මිය ප්‍රදාන මේ පින්වත් පිරිස මෙහි මූලිකත්වයේ ගත්තා. හැම දිනාට මේ පින්කමට සම්බන්ධ වෙන්න අවස්ථාව සැලසුවා. ගමින් ගමට හැම ගෙදරකටම වැඩමුවා. ගමකින් එක් ගෙදරකට වඩම්මලා ගමේ ඉන්න ඇත්තොන්ට ඇවිල්ලා වැඳ පුදා ගන්නට අවස්ථාව ලැබුණා. ඒ පින්කම බාරගත්තේ නිවසේ ඇත්තෝ බොහෝම ගරු ගාම්භීරව නිවසේ චීවරය තැන්පත් කරලා සදැහැති බෞද්ධ පිරිසක් බවට පත් වෙලා ආගමික වටපිටාවක ආගමානුකූල දවස් කිහිපයක් නිවසේ ගත කරලා චීවරයට දැක්විය යුතු ආනිසංස ඒ අවශ්‍ය කරන පරිසරය සලස්වා දුන්නා. පැමිණ ගිය හැම දිනාටම වැඳ පුදා ගන්න අවස්ථාව සැලසුවා. පැමිණ ගියපු හැම දිනාම නිවස චීවරය තැන්පත් කරලා තිබපු හැම දිනාම පෙරහැරේ වඩම්මාගෙන යනකොට පින්වතුනි, අනේ සාදු සාදු මමත් මේ පින්කමේ කොටස්කාරයෙක් කියලා අත ගැහුවනම් දැකේ පින්කම සතුටුනා නම් ඒ හැම දිනාමත් පින්වතුනි කටින චීවර පූජාවක අයිතිකාරයෝ. ඒ හැම දිනාම මේ චීවරයට සම්බන්ධ වුණා. කටින චීවර පූජාවක් සිද්ධ කරගන්න ලැබුණා. පින්වතුනි, ඒක අපි ලබපු වාග්යක්. විහාරස්ථානයේ මහා සංඝරත්නයේ විදියට හාමුදුරු විදියට වස් එළඹිලා වස් වැඩ සිටියේ මම. එතකොට පින්වතුනි, මේ වස් 3 මාසයේ පුරාම බොහෝම සිහි කල්පනාවෙන් යුතුව අවතක් ගරු අවතක් නොවන ආකාරයට වස් ශික්ෂාපදයේ ඛණ්ඩනීය නොවන ආකාරයට ඒ දිව්‍ය පැවිදි දිව්‍ය ඒ කාලයේ ගත කළ යුතු තිබුණා. බැරි වෙලා හරි වස් ශික්ෂාපදයේ කැඩුණා නම් වස් ශික්ෂාපදයේ ආරක්ෂා කරගන්න බැරි වුණා නම් નિયમિત කාල සීමාවන් තුල විහාරස්ථානයේ තුල වැඩ නොසිටියනම් එළියට ගියපු ගමන නැවත කාල සීමාව තුල විහාරස්ථානයට එන්නට නොහැකි වුණා නම් පින්වතුනි, මේ කටින චීවර පූජාවක් කරන්න බෑ. එහෙනම් කටිනයක් නෙමෙයි කරන්න පුළුවන් චීවර පූජාවක්. චීවර පූජාවක් කරන්න පුළුවන් ගමින් ගමට චීවරයක් විදියට කටිනයක් විදියට වඩම්වන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි, මේ පින්කම කටින මහා පින්කම කියලා කියන්නේ කටිනය කියන වචනේ තේරුම තමයි තද බව, ඝන බව, නොසැලෙන බව, නොසිඳෙන බව, රජෙකුටවත් අයිති කරගන්න බැරි බව, කිසිම කෙනෙකුට කඩන්න බිඳින්න බල රහිත කරන්න බෑ. ඒකයි කටිනය කියන වචනේ තේරුම. ඇයි පින්වතුනි, ඒක එච්චර තද බල වචනයක් බවට පත් වෙන්නේ? කටිනය කියන වචනේ එච්චර බල සම්පන්න වෙන්න හේතුව තමයි පින්වතුනි, පැවිදි පූජ්‍ය පක්ෂයත් දායක කාරකාදී වෙච්ච මේ සදැහැති පින්වතුන් ඔය හැමදෙනාම අපි දෙගොල්ලම එකතු වෙලා කරන පරිශ්‍රමයක් තමයි මේ කටින චීවරය කියන්නේ. ඔබත් 3 මාසයක් මුළුල්ලේ පේ වෙනවා, අප වෙනවා, කැප වෙනවා. හාමුදුරුවෝ 3 මාසයක් පුරාම චීවරය සීලය ආරක්ෂා කරගනිමින්
තමන්ගේ වස් ශික්ෂාපදේ රැකගනිමින් මේ කාලය ගත කරනවා. දෙගොල්ලම සසරට වැඩදායි තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් කැප වෙනවා. පන්සලේ හැමදාම බෝධි පූජා තිබුණා. හැමදාම පින්වතුන් කණ්ඩායම් වශයෙන් බෝධි පූජාවට ආවා. ඒ හැම දෙනාම ආවේ හිතේ මොකක්ද තිබුණේ? කටින චීවර පූජාවයි දිරියට තියෙන්නේ. කටින පින්කමට පරිවාරව කරන පින්කණුයි මේ තියෙන්නේ. මම යන්නේ ඒ පින්කමටයි කියලා. ඔබ ආවා. මහා වැසි මැද පන්සලට ආවා. ඒ ඇවිත් තුනුරුවන් වැඳ පුදලා තමන්ගේ ආධ්‍යාත්මිකත්වය පෝෂණය කරගෙනයි මෙතනින් නික්මුලේ හැමදේම කළේ. තමන්ගේ මේ කටින චීවර පූජාවට සමගාමීව හැමදාම කටින පින්කම් වලට පෙර පැවැත්වුව පින්කම් වලට ආපු අම්මලා ඉන්නවා. හැමදාම ආවා. දවසක් දෙකක් මග ඇරිච්ච අම්මලා හිටියා. මම හිතන්නේ අපේ අශෝක සේනාරත්න මහත්මිය හැමදාම පන්සලට ආවා. අක්කා විශේෂයෙන්ම පූජාවක් නොකඩවාම විහාරස්ථානයට සම්බන්ධ වුණා. ඕනනම් එක දවසක් වෙන්න ඇති නෑවිල්ල ඇත්ත. ඒකත් ෂුවර් නෑ. අනිවාර්යෙන්ම පූජාවට සම්බන්ධ වුණා. පූජාවට සම්බන්ධ වෙන්න බැරි වුණත් අශෝක සේනාරත්න මහත්මයා හවසට පන්සලට ආවා. ඇවිල්ලා කතා බහ කරලා අවශ්‍ය අඩුපාඩුකම් මොනවද තියෙන්නේ, සිව්පසේ මොකද්ද තියෙන්නේ, දානේ භාජන ටික ගෙනිච්චද නැත්නම් රෑ වෙලා හරි ගිහිල්ලා නැවත මගේ අම්මට හරි තාත්තට හරි කතා කරලා දානේ ටික හරිද මොකද්ද අඩුපාඩුව, ලෙඩක් අසනීපයක් කන වැකුණ නම් හාමුදුරනේ යම් බෙහෙත් ටිකක් ගේන්න කියලා අවශ්‍ය කරන විදියට මේ සතර පේරුවම නියෝජනය කරමින් කිසිදු අඩුවක් පාඩුවක් නොවුන ආකාරයට තමන්ගේ ඒ බාරගත් වගකීම අකුරට ඉෂ්ට සිද්ධ කරන්න තියදුනා. ඒක මේ සදැහැති සතර පේරුවක් නියෝජනය කරමිනුයි ඒ සේනාරත්න පවුලේ පින්වතුන් ඉෂ්ට සිද්ධ කරන්න තියදුනේ. ඔබ හැම දෙනාමත් අප හැම දෙනාමත් එකතු වෙලා ඉෂ්ට සිද්ධ කරන්න තියදුණු මහානීය පින්කමකුයි තාමත්ම ලස්සනට ගරු ගාම්භීරව අපි එදා නිමා කළේ. එහෙනම් පින්වතුනි උපන් ජාති අපිට හොඳ උතුම් මනුස්සාත්ම ලබා ගන්න. ඒ මනුස්සාත්මයන් ලබා ගන්නට හැම දවසකම සම්‍යා දෘෂ්ටිකත්වයට පත්වෙච්ච මිත්‍යා දෘෂ්ටියෙන් අත්මිදිච්ච තුනුරුවන් සරණ ගිය බෞද්ධ පිරිසක් බවට පත්වෙමින් ඉක්මන් භවයකදීම මේ සසර ගමන නිමා කරගන්නට අවශ්‍ය කරන මහානීය උපින්කමකුයි අපි මේ සිද්ධ කරගත්තේ. එහෙනම් පින්වතුන් සතුටටපත් වෙන්න දුර්ලභවයි අපිට මේ මනුස්සාත්මය ලැබුණේ. හැම ආත්මයකම අපිට මනුස්සාත්ම ලැබෙයිද කියන්න දන්නේ නැහැ. හැබැයි ඒ ලැබිච්ච අවස්ථාව තුල අපි මේක අපතේවා ගත්තේ නැහැ. පින්කම් කරගත්ත මැරෙන්න පින්තුණි ඇඳකට වැටිලා අවසාන කාලයේ දුක්ඛිතව ගත කරන්න වෙන අවස්ථා තියෙයි අපිට. අපේ අවසාන කාලයේ පින්තුණි ගෙවෙන්නේ අවසන් වෙන්නේ විසඳෙන්නේ කොහොමද කියන්න දන්නේ නැහැ. අශෝක සේනාරත්න මහත්මයා බොහෝම නිරෝගී සම්පන්නව දැන් කටයුතු කරාට හැබැයි අද නම් බොහොම අසනීපෙන් ඇවිද කියා ගන්නත් බෑ. ඒත් පින්කමට ඇවිල්ලා ඉන්නවා. කතා බහ කර ගන්නටත් බෑ. පහුගිය කාලේ බොහෝම වෙහෙසුණා මහන්සි වුණා. තමන් කාලය ධනය ශ්‍රමය මේ සියල්ල කැප කළා. දැන් මේ යම් විදියට සුළු අසනීප තත්වයන් තිබුණත් පින්වතුනි සසරේ ගමන යන්න කොට ඉස්සරහට යද්දී ඔබට මට වෙන්න තියෙන දේවල් මොනවද කියන්න අපි දන්නේ නැහැ. අසනීප වෙනවද? එක තැන දුක් විඳින්න සිද්ධ වෙනවද? මොන වගේ ඉරණමකට අපේ ජීවිතයන් පත් වෙනවද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි පින්වතුනි එක තැනක ඇවිද කියා ගන්න බැරිව පන්සලටවත් එන්න බැරුව ඇඳේ හිටියක් පින්වතුනි කළ පින්කම් පිළිබඳව සිහිපත් කරමින් ඔබට සතුටු වෙන්න පුළුවන්. හදයන් පුනාතීති පුඤ්ඤං පින්වතුනි හදවත පිනා යනවද යම් පිනක් කරලා යම් කෙනෙක් යම් යහපත් දෙයක් සිද්ධ කරලා හදවතින් සතුටු වෙනවද? ඒක තමයි පින විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. ඔබ පින්වතුනි මේ කරපු පින්කම් සිහි කරන වාරයක් පාසාම ඔබටයි පින් වැඩෙන්නේ. ඉතින් පින්වතුනි පුළුවන් කාලය තුල අතේ පයේ හයිය තියෙන කාලේ, ඇහැ කන පේන ඇහෙන කාලේ, මනස බුද්ධිය යම් විදියක ක්‍රියාත්මකව තියෙන කාලේ
අපි වෙනුවෙන් කරගන්න ඕනේ පින්කම්. අපි වෙනුවෙන් ඒ කරගන්න පින පින්වතුනි මේ ආත්මෙත් අපිට මෙලව යහපත පිණිසක්. මින් පස්සේ අපි හැමෝටම ආත්මයක් තියෙනවා. අපි ඔක්කොම මැරෙනවා. ඒ මැරෙන දවසට ගිහිල්ලා උපදින තැන යහපත් සුගතියක් බවට පත් කරගන්න පින්වතුනි අපි මේ කරන පින්කම් හේතු වෙනවා. අපේ පිහිට අපේ පිළිසරණ අපේ රැකවරණය පින්වතුනි අපිම කරගන්න පින්කම්. අද අපිව රැකගෙන ඉන්නේ අපි කරපු පින්කම්. අපි අද බලා කියාගන්නේ අපිට නොදැනෙන හෙවණැල්ලසේ අපේ පිටිපස්සේ යම් රැකවරණයක් ආශිර්වාදයක් තියෙනවද? ඒ හැමදේම පින්වතුනි සසරේ අපි අරන් ආපුවා. ඒ අරන් ආපු දේ තව තවත් ප්‍රගුණ කරගන්න පුළුවන් තැන තමයි මනුස්සාත්මය. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දුනේ දුර්ලභෝ මනුස්සත්ත්ව පටිලාභෝ. මනුස්සාත්මයක් දුර්ලභයි ලබා ගන්න එක. දුර්ලභෝ ෂණ සම්පatti මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්න තියෙන කාලයක උතුම් බුදුවරයෙක් පහළ වෙච්ච කාලයක සත්පුරුෂ දෙමව්පියන්ට දාව මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් මිදිලා සම්‍යක් දෘෂ්ටිකත්වයට පත්වෙච්ච පුද්ගලයෙක් විදියට උප්පත්තිය ලබන්න ලැබෙනවා නම් ඒක තවත් දුර්ලභයි කියලා. බලන්න පින්වතුනි දුර්ලභ කාරණා අතර අපි දැන් කොච්චර දේවල් අපි අත්විඳිනවද අපි ළඟ තියෙනවද? මිනිස්සෙක් වුණා බුදුවරයෙක් පහළ වෙන එක කල්ප ගානකට පස්සේ පහළ වෙන්නේ. බුදුවරයෙක් පහළ වෙච්ච කල්පයක අපි ඉපදිලා මේ මහා භද්‍ර කල්පය ඇතුලේ බුදුවරු 4 දෙනෙක් පහළත් වෙලා. තව මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පාරමිතා දම් පුරමින් ඉන්නවා. මොකටද? බුද්ධත්වයට පත් වෙන්න. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් අද වගේ ඉපොර 15ක් පොහේ දවසක තමයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබුවේ. පින්වතුනි අපි ප්‍රමාද නැහැ. අපි හරි වාසනාවන්තයි මෙහෙව් කාලෙක මෙහෙව් විදියට උත්පත්තියක් ලබා ගන්නට ලැබිච්ච එක. අපි ඒකේ ඵල ප්‍රයෝජන තව නෙලා ගන්න ඕනි. පුළුවන් කාලය තුල පින්වතුනි අපි වෙනුවෙන් වැඩ කර ගන්න ඕනි. අපි කරපු යහපත් ක්‍රියාවන් දිහා අපිම බලලා සතුටු වෙන්න ඕනි. ජීවිතේ අපි ගොඩක් වෙලාවට පින්වතුනි වරද ගන්න තැන තමයි මිනිස්සු ගාව තියෙන මිනිස්සු අපිට කරන නරක නපුරුකම් මැත්තේ නැහි අපි ජීවත් වෙනවා. වෙන අය නිසා අපේ ජීවිතයට අපි අකුසල් පුරව ගන්නවා. වෙන අය නිසා අපි අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා පින්වතුනි. හිතලා බැලුවොත්, කල්පනා කරලා බැලුවොත්, ඇත්ත යථාර්ථවාදීව කල්පනා කරලා බැලුවොත් ඔබට තේරෙයි ඔබ ජීවිතේ අඬපු තරමක් ඇඬුවේ ඔබ නිසා නෙමෙයි. අපි නිසා නෙමෙයි අපි අඬලා තියෙන්නේ, කඳුළු වැටිලා තියෙන්නේ, මේ හදවත වේදනාවන්ගෙන් පිරීලා තියෙන්නේ අපි නිසා නෙමෙයි. තරහ ගත්තනම් තරහ ගත්ත වාරයක් පාසා පින්තුනි තරහ ගත්තේ අපි වෙනුවෙන් නෙමෙයි. අපි අනිත් මිනිස්සු වෙනුවෙන්. බහුතරයක් වෙලාවට අකුසල් දහම් වඩා ගත්තනම් වර්ධනය වුණා නම් අපේ ජීවිතය ඇතුලේ අපි වෙනුවෙන් අපි අනුන් වෙනුවෙන් පව්කම් කරගත්තේ. හොඳට බුද්ධිමත්ව කල්පනා කරන්න පින්වතුනි අනුන් වෙනුවෙන් ජීවත් වෙලා ඉන්නකන් දුකින් වේදනාවෙන් පසුතැවීමෙන් ඉන්න කාලයක් අපිට නැහැ. අපි කොයිතරම් සමාජයේ මිනිස්සුන්ගෙන් හොඳ බලාපොරොත්තු වුණත් හැමදාම කවුරුත් අපිට හොඳ කියන්නේ නැහැ. අපි මිනිස්සුන්ට කොච්චර උදව් කළත් මිනිස්සු පෙරලා ඒ විදිහටම අපිට කෙලෙහි ගුණ සලකන්නේ නැහැ. අපි කොච්චර හදවතින් මිනිහෙක් එක්ක hina වුණත් ඒ මිනිස්සයා පෙරලා හදවතින් අපිත් එක්ක hina වෙන්නේ නැහැ. ඒක ලෝක ස්වභාවයක්. අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ. අපිට ඕන විදිහට පින්වතුනි මිනිස්සු හැඩගස්වන්න අපිට බෑ. මිනිස්සු වෙනස් කරන්න දඟලන වාරයක් පාසා පින්වතුනි වෙන එක දෙයක් තියෙනවා. මොකක්ද? තමන්ට තමන් මග හැරෙනවා. අපිට අපි මග හැරෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච පුංචි ජීවිත කාලය තුල අපි වෙනුවෙන් කරපු දේවල් අපි සමාජයට මිනිස්සුන්ට ඥාතීන්ට යාළුවන්ට හිත මිත්‍රයන්ට කරපු දෙයක් තියෙනවා නම් මගේ මනුස්ස ජීවිතේ මගේ මනුස්සකම ඇතුලේ මම සත්භාවයෙන් මම උදව් කළා. මගේ යුතුයකම මම කළා. මගේ වගකීම මම කරා. බස් සතුටු වෙන්න. ලෝකේ මිනිස්සු ඔබ එක්ක hina වෙන එකක් නැති වෙයි. ඔබත් එක්ක කතා කරන එකකුත් නැති වෙයි. ඔබ දැක්වා වූ විදියටම සැලකෙලි සංග්‍රහ ටික කරන එකකුත් නැති වෙයි.
අපි ඒ ගැන හිත ඒ අය ගැන බලාපොරොත්තු තියාගෙනම ජීවත් වෙන්න ගියොත් පින්වතුනි අපි වෙනුවෙන් ගත කරන සතුටින් ගත කරන මොහොත අපිට නැති වෙනවා. ඒ නිසා පින්වතුනි කොයිම වෙලාවකවත් අනුන් මත යැපෙන ජීවිතයක් බලාපොරොත්තු වෙන්න එපා. හැමෝම අපි සතුටු කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. හැමෝම අපි සලකපු විදියට අපිට සලකයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඉන්න ටික කාලය තුල තමන් වෙනුවෙන් පින් කරගන්න අපි රකින්නේ අපි කරගත්ත පින්. අපිට පිළිසරණක් වෙන්නේ කවදා හරි පින්වතුනි අපි කරගත්ත පින්. අද ඔබ මිනිස්සෙක් විදියට ඔබ ඇස් දෙක පේනවා නේද? ඔබ ඇස් දෙක පේන්නේ මොකක් නිසාද? ඔබ ඇස කන නාසය දිව ශරීරයේ මේ පංචේන්ද්‍රයන් ටික අංග සම්පූර්ණව ලබන්න පින් තිබුණු නිසා. කොහොමද අංග සම්පූර්ණ ශරීරයක් ලැබුණේ? ඔබ දන් දීපු නිසා. දන් දීමේ ආනිසංස විදියට තමයි ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන පංචවිධ සම්පත්තීන් ටික. ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් ටික අපිට ලැබෙන්නේ. ඔබට කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඔබ පෙර හොඳ වචන කතා කරපු නිසා. ඔබගේ කටින් කාටවත් අයහපතක් කරේ නැති නිසා ඔබ හොඳට දැන් කතා කරනවා. ඔබ කියන දේ අහගෙන අනිත් මිනිස්සු කියපු කරපු දේවල් තන ගිහිල්ලා කේලම් කියපු නැති නිසා අනිත් අයගේ පවුල් කඩා කප්පල් කරලා ඉහිරවලා හැරියේ නැති නිසා ඔබගේ හොඳට කන් දෙක ඇහෙනවා. ඔබ බැලුවනම් බැලුව දේ සත්පුරුෂව යහපත්ව බැලුව නිසා කාටවත් ඉරිස්යා දැසකින් කාගේවත් දිහා නොබලපු නිසා අද ඔබේ ඇස් දෙක පේනවා. පින්වතුනි ඔබට යමක් ලැබිලා තියෙනවා නම් ඒවා පෙර සසරේ ඔබම අපිම හරි හම්බ කරගත්ත දේවල් මිසක වෙන කවුරුවත් අපිට දීපු දේවල් නෙමෙයි. ඒ නිසා මේ ජීවත් වෙන කාලය තුල පින්වතුනි ජීවිතය කියන්නේ මොකක්ද? සංසාරය කියන්නේ මොකක්ද? සංසාරයට අපි අවතීර්ණ වෙලා කළ යුත්තේ මොකක්ද? නොකළ යුත්තේ මොකක්ද කියලා කල්පනාකාරීව ජීවත් වෙන්න ඕනි. මේ කාලය තුල දුගතිය සුගතිය කියන දෙකම අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මනුස්ස ජීවිතය තුළමයි මේ දෙකම අපිට කරගන්න පුළුවන්. ඉඩකඩ වැඩිපුර තියෙන දුගතිගාමී වෙන්න. මනුස්සයෙක් විදියට බලන බැල්මකින් දුගතිගාමී වෙන්න පුළුවන්. බලන එක බැල්මකින් සුගතිගාමී වෙන්න පුළුවන්. කරන පින්කම් දිහා බලලා පින්වතුනි අපිට වෙන කෙනෙක්ට ඉරිසියා කරන්න පුළුවන් අපෝ කරන හැටි. බලන්න මේ මෙහෙම කියලා අර කඩාගෙන මෙහෙන් වඩාගෙන කොහොමද මේ දේවල් කරන්න කියලා කරන පින්කම් අපි අඩුපාඩුකම් දකිනවා. අපි මිනිස්සුන්ට දොස් කියනවා. ලස්සනට කරන්න හදන පින්කම් බොහොම කෙටියෙන් කරනවා. ලකුණ්ඩක බද්දිය හාමුදුරු කියලා දන්නව නේද? ලකුණ්ඩක බද්දිය කියන්නේ මහරහතන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේ රහතන් වහන්සේලා අතර මිටිම හාමුදුරුවෝ, පොඩිම හාමුදුරුවෝ. විහාරස්ථානයට එන හාමුදුරුවෝ දායකයෝ ඇතුළු බොහෝ දෙනෙක් කුසුළු විසුළු පවා කරනවා. හැබැයි කවුරුත් දැනන් හිටියේ නැහැ උන්වහන්සේ රහත් භාවයට පත් වෙච්ච හාමුදුරුවමක් කියලා. පෙර සසරේ දවසක පින්තුනි වෙහෙරක් තනවන වෙලාවක දායකයෝ එකතු වෙලා බොහොම ලස්සනට ගැඹීරව හරි ගස්සන්නට හදපු වෙහෙර මේ පුද්ගලයා වෙනස් කරනවා. මෙච්චර ලොකුවට මොකටද කරන්නේ? මෙච්චර ලොකුවට මොකටද වියදම් කරන්නේ? එහෙම අපෙත් ඉන්නවා නේද එහෙම ඇත්තෝ. පින්කම් කරනකොට පන්සල ලස්සනට හදනකොට පින්කමකට බොහෝ වියපැහැදම් කරලා සදැහැති දායකයෙක් යමක්කමක් කරනකොට මොකට කරනවද කියලා හිතනවා. තමන් නෙමෙයි කරන්නේ අනුන් කරන්නේ. අනුන් කරන දේ දිහා බලලා හරි සතුටු වෙන්නේ නැහැ. ඒකටත් ඉරිසියා කරනවා, පද හදනවා, වචන කියනවා. කරන්න හදන කෙනාගේ හිත කඩනවා. මොකටද ඔව කරලා? ඕන්න ඔව කරාට පස්සේ මෙන්න මෙහෙමයි. එහෙම කිය නැත්තෝ ඉන්නව නැතුව නෙමෙයි අපි නොදැන ඉන්නවා නෙමෙයි. ඒත් අපි පින්වතුනි අනුකම්පා කරන්න ඕනි, පැහැදිලි කරලා දෙන්න ඕනේ. එපා තරහින් නෙමෙයි. සත්පුරුෂෝ මේ ආත්මය තුල දැකලා බලලා කරන කියන සමහරවල විපාක සංසාරේ බොහෝ නරකට බලපාන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි වරද්ද ගන්නටත් පුළුවන්, හරි ගස්ස ගන්නටත් පුළුවන්. හොඳ තැනක් මේ මනුස්ස ජීවිතය. Taman හොඳ කරන්නාseම වෙන කෙනෙක් හොඳක් කරනවා නම් ඒක හොඳ විදියට දකින්න. මනුස්සෙක් මනුස්සකමින් කරන දෙයක් අගයන්න, හොඳින් කතා කරන්න. තමන්ට වියහියදමක් දරන්න බැරි නම් වචනකින් හෝ සංග්‍රහයක් කරන්න පුළුවන් නම් අනේ බලන්න කොච්චර ලස්සනද කියලා. ඒක කරන්න.
දැන් බලන්න පින්වතුනි විහාරස්ථානයට පැමිණෙන මේ මාර්ගයේ දෙපස බොහොම ලස්සනට විදුලි ආලෝක කණු හිටුවලා ඉස්සර කරුවලේ ආවේ මේ පින්වතුන්ට මතක ඇති පන්සලට පොයේ දවසේ ආවට රෑ දවසේ එනකොට යන්නේ කොහොමද කියලා දැන් බොහොම පිළිවෙලට බොහොම ලස්සනට තියනවා නේද? අපේ චූටි මාමා කේකේ රත්නපාල මහත්මයා තමන්ගේ පුතුණුවන්ට පින්පිනිස සිය ධන පරිත්‍යාගයෙන් මේ ටික කළේ. වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙලා නෙමෙයි. නම්බුවක් නාමයක් තනතුරක් ථානාන්තරයක් බලාපොරොත්තු නේ. තමන්ගේ ධනෙ විය පැහැදම් කළා. තමන්ගේ කාලයක් ශ්‍රමයක් ඒ වෙනුවෙන් කැප කළා. උදේ හවස වෙහෙසිලා වැඩ ටික කළා. ඒ අතරේ තවත් හරි සතුටු වෙන්න ඕනි කාරණාවක් පින්වතුනි චූටි මාමා මේ පින්කම කරගෙන යද්දී පාර දෙපස යම් කිසි ඉඩ පහසුකම් වල ප්‍රශ්නයක් ආවා. වෙද මහත්මයා වහාම මැදිහත් වුණා. සත්පුරුෂ පින්වතුනි ඉඩමට අඟලට දෙකට එන කොටාගෙන ගහ මරා ගන්න කාලෙක පන්සලට එන පාර පිළිවෙලට හැදෙනවනේ හාමුදුරුවනේ. මමත් තව අඩි කීපයක් දෙන්නම් කියලා තවත් අඩි කීපයක්ම මෙහා පැත්තට දාලා පාර ලොකු කරගන්න අවස්ථාව හල්සුවා. ඒ වගේම චූටි මාමත් බොහොම කාරුණික වුණා. සත්පුරුෂයෙක් බවට පත් වුණා. Taman හදලා වැඩ ටික ඉවර කරලා තිබිච්ච කණු ටික නැවත මුල ඉඳන් සකස් කරන්න වුණා. කණු කිහිපයක්ම 7-8ක් විතර. ලොකු වියදමක් දරුවා, ලොකු වෙහෙසක් දරුවා, ලොකු මහන්සියක් වුණා. නමුත් ඒ ටික නැවත සකස් කරා කවුරු වෙනුවෙන්ද? පන්සලට එන මිනිස්සු වෙනුවෙන්. අද මේ ඇවිල්ලා ඉන්න පිරිසට නෙමෙයි. තව අනාගත පරපුරක් තියෙනවා. තව පිරිසක් ඉන්න. ඔය පිරිසේ මේ ගමේ මිනිස්සු ටික විතරක් නෙමෙයි. අපිට මේ ඇපලපිටිය පන්සල ගමේ දායකෝ ටිකට වඳින්න විතරක් තනක් නෙමෙයි. මුළු රටක් ලෝකයක් දන්න තනක් බවට පරිවර්තනය කරගන්න ඕනි. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ඒකට අපිට මඟ පෙන්වන සහ ශක්තියක් වෙන දායකකාරකාදීන් ඉන්නවා. ඒ පිරිස නිසා තමයි මේ විහාරස්ථාන අද වෙනකොට බැබලෙන්නේ. ගියවර කටින පින්කමේ ප්‍රධානත්වයෙන් කරන්ට යෙදුණු පින්කම තමයි ඉස්සරහා මිදුල සකස් කරලා තියෙන්නේ. දැන් බලන්න එළියේ මේ ගස් ටික වටේ අර කොටු ටික බැමි ටිකේ කී දෙනෙක් වාඩි වෙලා ඉන්නවද කියලා. ධර්මශාලාවට ඇවිල්ලා බණ ටිකක් අහන්නේ නැති වුණාට අර එළියේ ගහේ කොලේ හුළඟ හේවන වැදිලා බෝධිය දිහා විහාර මන්දිරයේ චෛත්‍ය දිහා බලාගෙන මේ හිතේ තියෙන සැහැල්ලුවෙන් ධර්මය ශ්‍රවණය කරමින් තමන්ගේ ආධ්‍යාත්මික සුවයක් විඳින තැනක් මෙතන එනකොට කැලෑව වැවිලා තියෙනවනම් ගල් ගොඩවල් බොරළු ගොඩවල් නම් තියෙන්නේ දකින තැන කුණු ගොඩවල් නම් තියෙන්නේ එන කෙනෙක්ගේ හිත පැහැදෙන්නේ නැහැ. පන්සල කියන්නේ පින්වතුනි තියෙන තැන වෙනසක් දකින්න ඕන. පන්සලට එන භූමිය ඇතුලේ අඩිය තියපු තැන මේ වෙනස දැනෙන්න ඕන. සදැහැති දායකකාරකාදී බොහෝ කාර්යබහුල ජීවිතයක් ගත කරන්න. හරි වෙහෙසකාරී ජීවිතයක් ගත කරන්නේ. ඒ වෙහෙසකාරී බවින් අපි මිදෙන්න ආධ්‍යාත්මික සුවයක් හොයාගෙනයි මේ ස්ථානයකට පන්සලකට එන්නේ. ඒ පන්සලට එනකොට පින්වතුනි පන්සලේ තියෙන ගෙදර තියෙන තැනම නම් සමාජයේ නගරයේ තොටේ තියෙන තැන්වල විදියම නම් පන්සලේ තියෙන හිතක් හැදෙයිද? බණ අහන්න ඕනේ නෑ මම කියන්නේ. පන්සලට ඇවිල්ලා ටිකක් ඔය මිදුලේ වාඩි වෙලා ඉඳලා බලන්න. බෝධිය ගාවට ගිහිල්ලා විහාරේ ගාවට ගිහිල්ලා චෛත්‍ය වටේ රවුමක් ගිහිල්ලා පොඩ්ඩක් පරිසරයේ ටිකක් සුවය විඳලා බලන්න ඔබට දැනෙන සුවය කොච්චරද කියලා. පින්වතුනි එතනට ගොඩ නගා ගන්නට අපි ලොකු වෙහෙසක් ගන්නවා, අපි මහන්සියක් ගන්නවා. අපි ලොකු අනාගතයක් දකිනවා කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක අපි නොදන්නා කාරණාවක්. ඒක අනාගතයේ දෙයක්. නමුත් එතනට යන්න පුළුවන් මඟ අපි කාපාර කපලා තිබ්බොත් සකස් කරලා තිබුණොත් තුමුතින් කවුරුන් හෝ ඒවා ගොඩනගාවි. ඒ ගමන යන අද දවසේ සත්පුරුෂෝ ඔබයි අපිට ශක්තියක් වෙන්නේ. පින්වතුනි එහෙම ලස්සනට මිදුල හදපු නිසාද බොහෝ දෙනෙක් මේ සුවය විඳිනෝ නිල් තනකොළ පිටේනිය නිල් තනකොළ ටිකක් හරි පාගලක් දැකලා බොහොම සතුටටපත් වෙනවා. ඉතින් ගිය පාර ඉන්ද්‍රාණි ගුණතිලක මහත්මියයි පින්කම කළේ. එතුමියත් සිහිපත් කරනවා. ඒ පින්වත් පවුලේ සැමත් සිහිපත් කරනවා. ඉතින් අපි වර්ෂයකට වැඩ කිහිපයක් වැඩක් අපි සංවර්ධන කටයුත්තක් යොදාගෙන තියෙනවා. මෙවර කටින පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරපු අපේ අශෝක සේනාරත්න මහත්මයා විශාල ධන පරිත්‍යාගයක් සිදු කරමින් යොදවමින් මේ දේවාල පරිසරය හා පැත්තේ මල් ආසනය පින්වත් හැම දෙනාගේම සුව පහසුවෙන් මල් ටික දෝවණය කරගන්න, මල් ටික හදාගන්න
පූජා වට්ටිය සකස් කරගන්න තමන්ගේ කටයුතු පහසුවෙන් කරගන්න පිරිසිදු තැනක් බවට පරිවර්තනය කරා. බොහොම ලස්සනට ඒක කටයුත්ත නිමාව දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, මේ පින්වතුන් දන්නවා අපේ ආවාස ගෘහය අපි වැඩ වාසය කරන අවුරුදු 100කට වඩා පරණයි. බොහොම අබලම් මට්ටමින් ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේත් යම් යම් විදියට දියුණු පමුණු කරලා වැඩ වාසය කරන්න පුළුවන් තැනක් බවට පත් කරගෙන මමත් පින්වතුනි පුළුවන් විදියට අර වේ හුඹස් තනි කර මොකද මැටියෙන් හදපු ගයක් ඕක. කළු ගලෙන් මැටියෙන් බැඳපු ගයක්. දැන් අවුරුදු 100කුත් පැනලා පින්වතුනි මුළු ගෙයි පුරාම තියෙන්නේ හුඹස්. හුඹස් කඩ වේ දලු කඩ තමයි ඔය ගේ ඇතුලේ හිටියේ. අපි විශ්වවිද්‍යාලේ ඉඳලා පවා පින්වතුනි පුංචි අපිට A level කරන කාලේ පවා ලැබුණු සහතික එහෙම තිබුණා ගොඩක් මට. මං අන්තිමට ඒ සහතික ඉදිරිපත් කරන්නට ලැබුණේ මගේ මේ ගුරුපත් වීමට පිරිවෙනට ආවට පස්සේ පිරිවෙනේ ඒ පත්වීමට ඉදිරිපත් කරන්න බෑ සුදුසුකම්. අන්න ඒක නිසා මම මගේ සහතික ටිකේ ඔක්කොම ටික ඉතින් ඉදිරිපත් කළා. ඊට පස්සේ මෙහි පල්ලේ අපේ කබඩ් එකේ තිබ්බේ අන්තිම දවසක දකින්නකොට පින්වතුනි ටික බත් ගොඩක් විතරයි. තනි කරම වේ අංගෙන් වැහිලා සහතිකද පත්තරද මොනවද කියලා හොයන්නත් බෑ කිසිම දෙයක් නෑ. එනිසා පින්වතුනි ඒ ගැන දුකක් වේදනාවක් නෙමෙයි. නමුත් පින්වතුනි මේ තියෙන තන අභාවයට නොයා සුදුසු පරිසරයක් ඇතුලේ වාසය කරන්න පුළුවන් තැනක් බවට පරිවර්තනය කරගැනීමේ ලොකුමනාව තිබුණා. ඒ වෙනුවෙන් පුළුවන් වෙලාවට පුළුවන් විදියට පුංචි ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන ඉද්දි අශෝක සේනාරත්න මහත්මයා මේවර ඇවිල්ලා ඇහුවේ පොඩි හාමුදුරුවෝ මොකද්ද අපි මේවර පින්කමට කරන්න ඕනේ. මම කිව්වේ අශෝක අයියේ මට මෙන්න මේ වැඩ දෙක තියෙනවා. මේ කටයුත්තට මං අත ගහලා තියෙන්නේ මට පුළුවන් නම් මේකේ වැඩ ටික ඉවර කරලා දෙන්න කියලා. පින්වතුන්ට ගිහිල්ලා බලන්න පුළුවන් නවීන ගෘහයක් නිර්මාණය කරපු විදියටම සිවිලින් ගහලා ටයිල් අල්ලලා බිත්ති කපරාරු කරලා අලුත් ජනෙල් දොරවල් දාලා නවීන පහසුකම් යටතේ තියෙන කුටියක් විදියට ආවාසගේ ඇතුලේ ඔෆිස් කාමරයක් ආගන්තුක කුටියක් නිර්මාණය කරා. පිටින් වඩින කොයි නමක් වූවත් ගරුතර මහා සංඝරත්නයට එන්න හාමුදුරනේ වැඩ ඉන්න කියලා සැදැහැති දායකයෝ ඔයාලගේ පන්සලට ආපු හාමුදුරු නමකට පන්සලේ වැඩ ඉන්න පුළුවන් විදියට කුටියක් නිර්මාණය කළා. මමත් වැඩ ඉන්නේ. ආගන්තුක නමක් ආවොත් මම ඒ කාමරේ දෙනවා. හේතුව තමයි ලංසෙලාට පහසුකම් යටතේ හොඳට ඉන්න ඕන. පින්වතුනි සමහර ඕවට කියන දේවල් තියෙනවා. නමුත් අපි ඒවට උත්තර නොදිය යුතුයි. හේතුව ඒ අයගේ තියෙන්නේ ඒ විඥාන. ඒ දැකීම් තියෙන්නේ. අපි ඒ හැම දෙයකටම උත්තර දෙන්න ගියොත් අපිට යන්න තියෙන ගමන තව ප්‍රමාද වෙනවා, පස්සට යනවා. ඒ නිසා අපි ජීවිතයට ළඟා කරන නරක සියල්ල අත්හැරලා දොස් කියන බණින සිළු දේවල් අත්හැරලා ඒක මේ කනින් නැහුණා නම් අනිත් කනින් පිට කරලා ඒ කියපු මිනිස්සයා හැට දැක්කත් හදවතින් අනේ කියලා hina වෙලා කතා කරලා මේ ගමන යනවා. පින්වතුනි මේ ගමන යන්නේ බොහොම ලොකු බලාපොරොත්තුවක් තියෙන මේ ආයතන මේ විදියට නෙවෙයි ගොඩනගලා පිරිසිදුව පිළිවෙලට තියලා ආධ්‍යාත්මික ගුණ වගාවට තමන්ගේ භෞතිකව ගොඩනැගෙන අනෙක් දේවල් වලට සුදුසු පරිසරයක් මේ තුල නිර්මාණය කරන්න. ඉතින් පින්වතුනි ඒ කුටි දෙක හොඳට ලස්සනට පිළිවෙලට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕන අශෝක අයියා මේ කටයුතු ටික කරනකොට කුමාර අයියා දුල්මිනි ගෑනු ළමයි කෙල්ලෙක් ඉතින්. හැබැයි පින්වතුනි රෑ 12ක් පහු වෙනකන් සමහර දවසට කොන්ක්‍රීට් අනනවා සිමෙන්ති අනනවා කුමාර අයියාත් එක්ක. දොරවල් ඇතුලේ තිබ්බ රෑ 10 11 වෙනකොට පින්වතුනි අර ගෝට බේස් කරන්න බිත්ති කපනවා දොරවල් ජනෙල් කපනවා. පේන්නේ මෝහිනි වගේ වෙලාවකට අඳුරන්නත් බෑ. ඇයි ඒ? දූලි අර බිත්ති පොටි කපලා දොරවල් කපලා මම මේ කියන්නේ පින්වතුනි මේ සමාජය තුළ අපි අත්දකින්නේ නැහැ සමහර වෙලාවට හැලි වළඳක් ගෙදර උයපු බත් මුට්ටිය හොදන්න නැති දරුවෝනේ ඉන්නේ නේ ගෑනු ළමයි ගෙවල් වල. කොස්සක් ඉදලක් අල්ලන්නේ නැහැ අම්මට කොච්චර ලෙඩ වෙලා හිටියත් රෙදි ටිකවත් හොදන්නේ නැහැ. නියපොතු ටිකේ තියෙන කියුටස් ටික කියෝත් කියලා බයයි. නියපොතු අස්සේ කුණු තැවරුනොත් දකිද්දි කාට හරි මොනවා හරි හිතෙයි කියලා බයයි. ඉතින් මං දන්නේ මොනවා හිතුවද කියලා. දුල්මිනිට නම් එහෙම ප්‍රශ්නයක් තිබ්බෙම නැහැ. කිසිම
වෙලාවක හරි සහෝදරත්වයට අපේ මිනිස්සුන්ට ඕන තරම් කතා කියන්න පුළුවන්. නමුත් පින්වතුනි කුමාර අයියා සමග මේ රැයේ රාත්‍රියේ පවුලේ පින්වතුන් බොහෝ වෙහෙසුණා. ඉතින් ඒ කටයුතු ටික බොහොම ලස්සනට නිමා කරගන්න පුළුවන් උනේ නිසා ඒවා අපි සත්පුරුෂයව කිව යුතු දේ කියන්න ඕන. අගේ කරන්න ඕන එක අගේ කරන්න ඕන. hina වෙන්න පුළුවන් වෙලාවෙ hina වෙන්න ඕනේ. ඒකයි යුතුයකම සත්පුරුෂකම. ඒකයි අගයන්ට ඕනේ. තන අගයන්ට ඕන. නැති තැන වැඩක් නැහැ. ඉන්න තැන කියන්න ඕනේ. ඉතින් බොහොම ආශිර්වාද කරනවා. ඒ අශෝක සේනාරත්න මහත්මයා මූලිකව කරපු ඒ පින්කම් මාලාවේ ප්‍රධාන දායකත්වයක් ශ්‍රමය කැප කරලා ඒ හැම වෙලාවකම අවශ්‍ය විදියට පරිසරය සකස් කරගෙන කටයුතු කරා. ඒ වගේම පින්වතුනි තවත් සංවර්ධන කටයුත්තක් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා මේ දේවාල පරිශ්‍රය. පරපුම් සේනානායක මහත්මයාගේ මූල්‍ය පරිත්‍යාගයන් ඇතුව පෙර සකස් කරලා තිබුණේ. එතකොට මේ පෙර සකස් කරලා තිබුණු දේවාල මන්දිරය අපි දැක්ක පහුගිය කාලේ ත්‍රිමාසික දේව පූජාව කරනකොට පිරිසට හරි අපහසුයි. ඉඩ පහසුකම් මදි. දේවාල ටිකේ පූජාව හොඳට අපි කරනවා. බොහෝ සදැහැති පිරිස් ඇවිල්ලා පූජාවන් හා සම්බන්ධ වෙනවා. එහි බොහෝ අනුහස් ආනිසංස අපි සමග ඇවිල්ලා කියලා තියෙනවා. මේ විහාරස්ථානය දෙවියන්ගේ දේව ආශිර්වාදය ලබන මේ පළාතේ තියෙන පුදුමාකාර තනක් බව ඔබ හොඳටම දන්නවා. ඒ පිළිබඳව ඔබට වඩා මම 100%කටත් එහා දන්නවා. මොකද ඉල්ලුවනම් අදිෂ්ඨානයක් කරා නම් ඒ දෙක කරගන්න ඕනේ කියලා හිතුවනම් හිතුව දේ හිතුව විදියම තමයි. ඒකයි මේ භූමියේ තියෙන පැවැත්ම, මේ භූමියේ තියෙන බලය මේ දෙවි දේවතාවුන් වහන්සේලා ඉඳගෙන සතුටු වෙමින් පින් ගන්න නිසායි. ඒ ඇත්තන්ට පින් ගන්න පුළුවන් පරිසරයක් මේක ඇතුලේ සකස් වෙලා තියෙන නිසායි ඔය ඇත්තෝ එකතු වෙලා ආවිල්ලා මෙතුල ඉඳන් කරන පින් ඒ ඇත්තන්ට අනුමෝදන් වෙන්න පුළුවන් නිසායි අපිට ඒ ආශිර්වාදය ලබා දෙන්නේ. ඔබටත් ඒ ආශිර්වාදය ලබා දෙන්න. නිසා අපි පුදුනේ දේවාල පරිශ්‍රය බොහෝම ලස්සනට තවත් අඩි 8ක පමණ ප්‍රමාණයක් ඉදිරියට අරගෙන බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය කරද්දී අපේ පරපුම් සේනානායක මහත්මයා සියලු මූල්‍ය වියදම් දරමින් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුන තම දෙමව්පියන්ට පින් ප්‍රාර්ථනා කරමින් ඒ වාගේම දරුවන්ට ආශිර්වාද පළ කරමින්. පින්වතුනි මේ කාරණා ටික මතක් කරන්නේ අපි බොහෝම සතුටින් මේ විහාරස්ථානයේ දිනෙන් දින සංවර්ධනය වෙනකොට දිනෙන් දින ගොඩනැගෙනකොට පින්වතුනි පුද්ගලිකව මට නෙමෙයි සතුටු වෙන්න ඕනේ ඔය ඇත්තෝ. ඔය ඇත්තොන්ගේ අම්මා තාත්තලා සියලා අතීත පරම්පරාවේ අය මේ තැන රැකගෙන ගොඩනගාගෙන ආවා. ඒ අයට පුළුවන් විදියට මේකට දායකත්වයක් දරුවා. ඒ දරපු නිසා මේවා පැවතුණා. ඔබේ කාලය තුලත් ඔබට පුළුවන් විදියේ දායකත්වයේ දරලා ඔබ ගොඩනගනවා. ඔබ සියසින් දකිනවා මේ ස්ථාන ගොඩනගෙන විදිය. මේ අනාගත පරපුරකට ඔබ යම් තැනක පින්වතුනි යනවා සදහැ සිතින් වන්දනාමාන කරන්න. එහෙමනේ. ෆෝන් එකෙන් Facebook එකෙන් එහෙම බලනකොට දකින්නකොට ලස්සන පන්සල් තියෙනවා. බොහොම වැඳ පුදා ගන්නට ප්‍රියමනාප හිත් කඩු යනවා නේද බලන්න. හොයාගෙන යනවා ඒ තැන්. ගිහිල්ලා අනේ හොඳයි සාදු කියලා වැඳලෙනවා නේද? පින්වතුනි අපිත් එහෙම තැන්වලට යනවා. අපිත් ඒ තැන් දකින්න ආශ්‍රය නිස්රේ වෙනවා. පින්වතුනි මිනිස්සුන්ට මේ හදවතට දැනෙන හැඟීම අපිට දැනෙනවා. මට තියෙන ලොකුම උමනාව වෙන මොකක්වත් නෙමෙයි ඔබ මගේ දායකෝ ටික මේ හතර පේරුවේ පිරිස වෙනත් පන්සලක වෙනත් තැනකට ගිහිල්ලා ඒ තැන සුන්දරත්වයේ දැකලා සතුටු වෙන්නේ යම්සේද අන්න ඒ විදියේම සතුටක් අන්න ඒ විදියේම හැඟීමක් අපේ පන්සලනේ මේ කියලා දනව ගන්න. අන්නේ දැනෙන තැනට වැඩක් කරලා තියන්න. අන්න ඒ සතුට විතරයි පින්වතුනි අපිට ඉතුරු වෙන්නේ. කොයිතරම් අවලාද ලැබුණත්, කොයිතරම් විවේචන තිබුණත්, කොයිතරම් ප්‍රශ්න ගැටලු ඉදිරියට ආවත් අපි මේ ස්ථාන තුල ඒ ගොඩනැගීම සිද්ධ කරන්නේ සත්පුරුෂ ඔබත් සමග එකතු වෙලා අන්නේ අනාගතයේ වෙනුවෙන් යමක් ඉතුරු කරලා තිබුණොත් අපේ දැස පිය වෙන දවසක් එනකොට අපිටත් යමක් කරගන්න බැරි වයසට යන දවසක් එනකොට පුළුවන් කාලේ නිකන් හිටියේ නෑනේ අපි මේ දේවල් මේ කාලේ මේ විදියට කරානේ කියලා ඔබත් සමගම මට සතුටු වෙන්න පුළුවන්. ඒ සතුටයි ඉතුරු වෙන්නේ. නම් පින්වතුනි මේ සංවර්ධන ක්‍රියාවලිය ගණනාවක් මෙවර සිද්ධ වුණා. හොඳටම දන්නවා. අවුරුද්දකට එකක් ගානේ වගේ කරන්න ඕනේ අවුරුදු 5ක 6ක වැඩ මාස 3කින් සිද්ධ කරා.
පාරේ ලයිට් කණු ටිකට විශාල මුදලක්. දේවාල පරිසරය ගොඩනගන්න විශාල මුදලක්. ඒ වගේම මල්ලාසනයේ ආවාසය තුල කුටි ටික විශාල මුදලක්. මේවා අවුරුදු ගානක අවුරුද්දෙන් අවුරුද්ද කරන්න වගේ තියෙන වැඩ. නමුත් පින්වතුනි මම කිව්වා අර දේව ආශිර්වාදයේ ඇල්ම බැල්ම ආකර්ෂණය මෙතන දැන් නොඅඩුව තියෙනවා. අපිට කරන්න හිතන දෙයක් සත්පුරුෂව හිතනවා නම් කරන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕන අපේ ධාතු මන්දිරයේ කටයුතු ටික සකස් කිරීමට නියමිතව තියෙන සිවිලිම සකස් කරන්න අපිට කාල වේලාව මදි වුණා. අපේ යාලගම මුදුන්කොටුව මහත්මයා වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයන් සිදු කරලා තියෙනවා. ඉදිරි දිනයන්හිදී ඒ සිවිලිමේ කටයුතු සිදු කරලා ධාතු මන්දිරයේ පිළිවෙලට තියෙන ආකර්ශනීය තැනක් බවට පත්ව කරගන්න අපි සූදානමින් ඉන්නවා. මේ ඉදිරි දින කීපය මේ කාර්ය බහුලයි කටින පින්කම් ටික නිසා ඒවා නිමා වූවාම ඊතුරු කටයුතු වලට අපි අත ගහලා ඊතුරු සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කරනවා. පින්වතුනි මේ කාරණා ටික මතක් කළේ ඔබට සතුටු වෙන්න. මේ වෙනුවෙන් දායකත්වයේ දරපු මුදල් වියදම් කරපු ඇත්තෝ ඉන්නවා. ඒ අය එහෙම කරද්දි තමන්ගේ ශ්‍රමයෙන් වැඩ උදව් කරපු ඇත්තෝ ඉන්නවා ගොඩාක්. බෝධිරාජානන් වහන්සේ අපවත් වෙලා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරනකොට ඇවිල්ලා බෝධිරාජානන් වහන්සේගේ අතු ඉතිවක් කරලා බොහෝ වෙහෙසිලා මහන්සිලා උදව් උපකාර කරපු ඇත්තෝ ඉන්නවා. ඒ පස් කඳු ගොඩන් ගණන් එළියට ඇදලා ඒ ස්ථාන පිරිසිදු කරපු ඇත්තෝ ඉන්නවා. ඒ ඔක්කොම මේ කටින පින්කමට සමගාමීව සිද්ධ කරපු පින්කම් වල දායකත්වයන්. ඔබ එහෙම පින්කමකම දායකත්වයන් දරුවා. ඉතින් පින්වතුනි ඔබට ජීවිතයේ තුල සතුටු වෙන්න පුළුවන් වාර්ෂිකව සිද්ධ කරන වසරකට එක්වරක් පමණක් සිද්ධ කරන ඒ උතුම් මහා කටින පින්කමට සමගාමීව ඒ සිද්ධ කර ඇත්තොන්ට පින් සිද්ධ වෙන්න අපිටත් ඒ පින්කම කරගන්න පුළුවන් වුණා. අපිටත් ඒ පින්කමේ දායකත්වයන් දරන්න පුළුවන්කම ලැබුණාය කියලා ඔබ හැමදෙනාම සතුටුභාවයට පත් වෙන්න ඕන. ඔබ හැමදෙනාම මේ කටින චීවර පින්කම් මාලාව සමග එකතු පහදා වෙලා මේ දැක බලා හෝ සතුටු වෙලා ඉෂ්ට සිද්ධ කරගන්න යෙදුනා වූ කුසලානිසංස හැමදෙනාටම මෙලව සුගතිය පරලව මෙලව යහපත පරලව සුගතියම පිණිසම හේතු වාසනා උපනිශ්‍රයන්ම වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම පින්වතුනි මේ පින්කම ඉෂ්ට සිද්ධ කරනකොට මේ පින්කම වෙනුවෙන් බොහෝ දායක වෙච්ච පිරිස් ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනි තීන් තාලේප කිරීම ආදී සිද්ධ කරනකොට අපේ උපාසක අම්මලා ටිකත් බොහෝ වෙලාවට ඇවිල්ලා තීන්ත ටික ගෑවා පස් ටික ඇද්දා නොකල කරේ නැති දෙයක් නැහැ. මම හැමදාම මතක් කරන්නේ අපිට තියෙන ලොකුම හයිය තමයි මෙන්න මේ උපාසක අම්මලා ටික නැත්තම් සමහර වෙලාවට මොකක්වත් හරියට කරගන්න බෑ. ඒක තමයි ඇත්ත. පිරිමි පාර්ශවයේ කියලා ඇත්තටම එනවනම් එන්නේ සීමිත පිරිසක් හැමදාම එන පිරිසක් ඉන්නවා. ඒ ඇත්ත ටික හැමදාම ඉතින් එනවා. හැබැයි උපාසක අම්මලා ටික ඒ පිරිමි පාර්ශවයේ කරන්න ඕන හැමදේම කරනවා. කරන්න නැති දෙයක් නෑ. පස් අදින්න තිබ්බොත් පස් අදිනවා. වලවල් කපන්න තිබ්බොත් වලවල් කපනවා. අතු ගන්න තිබ්බොත් සිමින්ති අනන්න තිබ්බොත් සිමින්ති අදින්න තිබ්බොත් වැලි අදින්න තිබ්බොත් බැරි දෙයක් නෑ. ඔක්කොම කරනවා. පුදුම හයියක් හිතේ තියෙන. ඒ ඇත්තන්ගේ හිතේ තියෙන හයිය තමයි අපිටත් තියෙන හයිය. ඒ ඇත්තෝ අපි වෙනුවෙන් ඒ කරන මේ විහාරස්ථානයේ වෙනුවෙන් අප වෙලා කැප වෙලා කරන කාර්යයන් පිටුතුනි අපි බොහෝම සත්පුරුෂව හදවතින් ආශිර්වාදාත්මකව සිහිපත් කරනවා. ඒ වගේම මේ පින්කම් මාලාව ඇතුලේ මම විශේෂයෙන්ම මගේ අම්මටයි තාත්තටයි දෙන්නට පින් අනුමෝදන් කරමින් දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. මේ කරපු සෑම කටයුත්තකදී මම්මයි තාත්තයි මේ ස්ථානයේ රැඳී සිටපු එක මම විහාරස්ථානයේ නැති වුණත් කිසිම කෙනෙකුට ආහාරයක පානයක වෙන්න පුළුවන් වෙනත් අවශ්‍යතාවයක වෙන්න පුළුවන් කිසිම අඩුවක් නොදැනෙන විදියට මේ ස්ථානයේ අවශ්‍ය කරන කටයුතු ටික සොයා බැලුවා. ගේ තාත්තා අම්මා විශේෂයෙන්ම ඒ දෙපළට පින් සිද්ධ වෙන්න අද මම පැවිදි වෙලා මේ ජීවිතේ මේ ගත කරගෙන යනවා. ඒ පැවිදි දිවියටත් මට මහා ශක්තියක් බවට පත් වෙලා තියෙනවා. පින්වතුනි මම මෙතන ඉඳගෙන කරන්නේ පුද්ගලිකව මගේ වැඩ නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕන කාරණාවක්. මම එච්චර ආස නැහැ මේ මාතෘකාව ගැන කතා කරන්න. අම්මා තාත්තා ඉඳගෙන මේ කටයුතු කරන්නේ පින්වතුනි මගේ දේවල් නෙමෙයි. විහාරස්ථානයේ හාමුදුරුවෝ විදියට විහාරස්ථානයේ කටයුතු විහාරස්ථානයේ ඔබගේ විහාරස්ථානයයි රැකෙන්නේ පිරිසිදු වෙන්නේ දෙයක් අහන්න ආවට පස්සේ දැන් සමහර වෙලාවට මම පන්සලේ නෑ මම පහල යන්නේ කොහමද ගෝලියෝ කවුරුත් නෑ මං යතුරෙක්ව කාට හරි දීලා යනවා හිතවත් විශ්වාසවන්ත කෙනෙකුට අවශ්‍යම වෙලාවක් වුණොත් මේක දෙක කරලා දෙන්න කියලා. එහෙම නැත්නම් යතුර මං අරගෙන යන්නේ.
ඒ වෙලාවට සමහර වෙලාවට දවස් දෙකේ මම නැහැ. දාන ගෙනාවොත් ඔහේ දන්සාලාව ඇරියා. තිබ්බ පූජාව ගෙනිච්ච දවස් දෙක තුන බුද්ධ පූජාව පන්සලේ විහාරේ පල් වෙච්ච දවස් තිබුණ නැතුවද? මල් ආසනවල මල් පරවෙවි දවස් ගණන් තිබිච්ච නැති දවස් තිබ්බේ නැද්ද? එන්න බැරුව පිළිගඳ ඉඳුල් ගඳ ගගහ තිබ්බ අවස්ථා ඔබ අත්විඳලා නැද්ද? දැන් එහෙම තියනවාද? එතකොට ඒ අය ඇත්තෝ දැන් කරන්නේ මම මේ සුද්ධ කරනව නෙවෙයි මගේ පැත්තෙන්. දෙයකට උත්තරේකුත් ඒ උත්තරේ ඕන වෙලාවක මට ඒ තිබුණු தত্ত্বය ඇති කරන්නත් පුළුවන් කියන එකක් මතක් කරන්න. මට බැරි නෑ අම්මයි තාත්තයි ගෙදර තියලා බලන්න. ඒ ඇත්ත මෙහි ඇවිත් ඉන්නේ මම වෙනුවෙන් සහ දායකව වෙනුවෙන් ඒ අපවීම කැපවීම කරන්න සත්පුරුෂව. ඉතින් අනේක වාරයක් පුණ්‍යානුමෝදනාවන් කරනවා ඒ ඇත්තෝ ඒ කරපු දායකත්වයට. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා අපේ සමුරුගම නිහල් මහත්මයා. හැමදාම උදේට ආවට පස්සේ හවස යන්නේ අක්කත් එහෙම අර පොඩි කෙල්ල පොඩි පැටියක් තියාගෙන හැම තිස්සෙම වැඩ කරන අයට තේ ටිකද කෑම ටිකද වෙන මං සමහර දවසට දෙතුන් සැරේ උයන්න වෙන වෙලාවල් තිබ්බා. කියන හැම වෙලාවකම කියන දේ නොපිරිහෙලා වෙලා හරි පොඩි හාමුදුරනේ හරි කියලා අම්මට තාත්තට මේ පිරිසට ශක්තියක් වුණා දායකෝ ඒ වගේ උත්තර නොදී තැන් තියෙනවා. ඉතින් ඒවට උත්තරේ ඒ ඇත්තම කියන්නම් වාගේම හොයාගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් මම ඒ ඇත්තන්ට ආශිර්වාද පළ කරනවා. තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා මේ කාරණාවන්. අපේ දායක සභාවේ උපසභාපතිතුමන් ලේකම්තුමිය භාණ්ඩාගාරිකතුමා ප්‍රශාන්ත මහත්මයා නාමලී මහත්මිය ආරි සර් ඇතුළු පිරිස මේ කටයුතු සංවිධානය කරනකොට තමන්ගේ දායකත්වය ලබා දීලා වෙහෙසිලා කාරක සභාවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නට යෙදුණා. ඉතින් ඒ ඇත්තන්ට අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මේ සතර පේරුවේ දායකකාරකාදීන්ට. ඔබගේ කාලය ඔබගේ ශ්‍රමය ධනය කැප කරලා තව තවත් පින්දහම් කරගන්න පුළුවන් යහපත් තැනක් බවට පත් කරගන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරන්න ඔබගේ දායකත්වයේ විදියටම ලැබේවා. ඒ විදියට ලබා දෙන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපි තරුණ සංවිධානයේ නියෝජනය කරන මේ තරුණ සංවිධානයේ නිලධාරීන් ටික මේ දවස්වල ටිකක් එහෙ මෙහෙ වෙලා ඉන්නේ. ඒක නම් මතක් කරන්න ඕන. විසිරිලා ගිහිල්ලා සීසීකට වෙලා ගිහිල්ලා නැහැ. තරුණ සංවිධානයේ පිරිස බොහොම දුර බැහැර සමහර තැන් වල ඉන්නේ. නමුත් එක්කෙනාද දෙන්නද තුන් දෙනාද වෙන්න ඕන වැඩේ කිව්වනම් අවශ්‍ය විදිහට වැඩේ කෙරෙන්න පුළුවන් ශක්ති සම්පන්න පිරිසක් ඉන්න පුළුවන් වෙලාවට ඇවිල්ලා ඒ සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒ අතර අපි මතක් කරන්න ඕන අපේ තරුණ සංවිධානයේ නියෝජනය කරන උපසභාපති තිලන පුතුණුවන්, ඒ වගේම හේෂාන් තීක්ෂණ කවීස් තෙනෙත් රසිත් අපේ වගේම අපේ සවුන්ඩ් වැඩ කරන අපේ මල්ලි බොහෝ උදව් උපකාර දැනටත් ඒ වගකීම් සියල්ල දරමින් බොහෝ ශක්තියක් බවට පත් වෙනවා. ඉතින් අපේ කුෂාන් පුතුණුවන්ලා අපේ ආර්යදාස මහත්මයාගේ පුතුණුවන් ප්‍රදානයේ පින්වත් දරුවෝ ටික අපිට බොහොම ශක්තියක් බවට පත් වුණා. ඒ වගේම දහම් පාසල නියෝජනය කරමින් දහම් පාසලේ අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක අපේ ගීසර මනම්පේරි පුතුණුවන් ප්‍රදානව දහම් පාසල නියෝජනය කරන කණ්ඩායම් පිරිස එකතු පහදා කරගෙන දරුවෝ ඒ අවශ්‍ය කරන කටයුතු ටික ඉෂ්ට සිද්ධ කරලා දුන්නා. ඉතින් තරුණ සංවිධානයේට දහම් පාසල නියෝජනය කරන දරුවන්ට ආචාර්ය මණ්ඩලයේ අපේ අනිත් හැම දෙනාට අපි ආශිර්වාද පළ කරනවා. මේ ආනිසංස බලමහිමය ජීවිත සාර්ථක කරගන්න හේතුවක් වාසනාවක් වේවා කියලා. ඒ වගේම තමයි පින්වතුනි මේ විහාරස්ථානයේ තීන් තාලේප කරනකොට මේ තීන් තාලේප කිරීම කටයුතු වලදී මේ ඉදිරිපස අලිබැම් මේ කටයුතු තීන් තාලේප කිරීමේ මූල්‍යමය වශයෙන් ප්‍රධාන දායකත්වයක් දරුව අපේ විදුරැණස අධ්‍යාපන ආයතනයේ අධිපතිතුමන් අමිල ප්‍රභාත් මහත්මයා. ඉතින් එතුමා මූල්‍යමය වශයෙන් දරමින් ඒ අවශ්‍ය කරන තීන් තාදිය ලබා දුන්න අපේ ධම්මික අබේරත්න මහත්මයා, අපේ තීක්ෂණ පුතුණුවන්, හේෂාන් පුතුණුවන් ඇතුළු ඒ කණ්ඩායම එකතු වෙලා ලිබැම්ම සෝදලා පවිත්‍ර කරලා පිරිසුදු කරලා දිවා රාත්‍රී නොබලා කටයුතු කරලා බොහොම පිළිවෙලට ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරලා දුන්නා. ඉතින් ඒ ඇත්තන්ටත් බොහොමත්ම පින් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා ඒ කටයුත්තට එකතු පහදා වීම සම්බන්ධයෙන්. ඒ වගේම පින්වත්නි අපේ මේ විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේගේ තීන් තාලේප කිරීම සිද්ධ කරන්නට යෙදුනේ අපේ උපාලි මහත්මයා ප්‍රදාන ඒ පින්වත් කණ්ඩායම. එතකොට ඒ පින්වත් පිරිස
නම් සඳහන් කරලා තියෙනවා. මම මේ නම් සඳහන් කරපු නිසා ඒ අතොත් මතක් කරන්නම්. ජයමුනි මහත්මයා, කමල් මහත්මයා, නිරෝෂ් මහත්මයා, ප්‍රසන්න සම්පත් මහත්මයා, විජේසිංහ මහත්මයා, මහතුන් මහත්මයා, දමිත් සාන්ත මහත්මයා, සරත් මහත්මයා, සමන් පීරිස් මහත්මයා, චතුරික මහත්මයා, මෙන්න මේ කියන පිරිස අපේ උපාලි මහත්මයා සමග එකතු වෙලා මේ පින්කමට ශ්‍රමය ලබා දුන්න, ශ්‍රම දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මෙහි ප්‍රධාන දායකත්වය අපේ අදීශ රසල් මහත්මයා විදේශගත වෙලා ඉන්නේ. ඉතින් ඒ පුතුණුවන් සහ උපාලි මුදලිගේ මහත්මයා ප්‍රධානව ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කළ දුන්න. බොහොම පිළිවෙලට පිරිසිදුව අපිට ඒ කටයුත්ත ඉෂ්ට සිද්ධ කර ගන්නට ලැබුණා. ඒ ඇත්තෝ ඒ දායකත්වයේ දරපු නිසා. ඒ වගේම ද්‍රව්‍යමය ආධාරයක් බැලවන් කන්ද සමන් මහත්මයා තීන්ත ලීටර් 10කින් ආධාර කළ බවත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පින්වතුනි මේ විහාර මන්දිරයේ තීන්තාලේප කිරීම සිද්ධ කරන්නට යෙදුනේ අපේ දහම් පාසලේ ආචාර්ය සුවිනීතා පුෂ්පකුමාරි මහත්මියත් උචිත කුමාර මහත්මයාගේ මඟ පෙන්වීම යටතේ අපේ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මයෙක්, ඒ මහත්මයාට උමනාව තිබුණා තමන්ගේ තරුණ පුතුණුවන්ලා ව්‍යාපාර කරන තමන්ගේම කටයුත්තක් කරගෙන යන්නේ තරුණ දරුවෝ පිනට දහමට ලැබි කරලා යම්කිසි විහාරස්ථානයක චෛත්‍යයක තීන්තාලේප කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී මගෙන් ඇහුවා මම කිව්වේ චෛත්‍යය නම් බාරගෙන තියෙන්නේ විහාර මන්දිරයේ තියෙනවා කියලා. විහාර මන්දිරේ බාරගෙන පින්වතුනි බොහෝම හොඳට දින ගණනාවක් මහන්සි වෙලා ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. අවිස්සාවෙල්ල ප්‍රියන්ත හේවාරත්න මහත්මයා, එතුමාගේ පුතුණුවන් ආකාශ්, ඒ වගේම අපේ සුවිනිතා මහත්මියගේ පුතුණුවන් නවීදු, මේ දෙදෙනාගේ එකතු වීම නිසා තමයි මේ සම්බන්ධතාවයන් ගොඩ නැගිලා මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් රවින්දු තාරුක සහ ඒ ආයතනයේ වැඩ කරන දරුවන් පිරිස එකතු පහදා වෙලා ඒ කටයුත්ත සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් ඒ කටයුතු එහෙම මතක් කරන්නට යෙදුනේ අපි මේ කටින පින්කමේ අවසාන සිහිපත් කිරීම විදියට ඒ ඇත්තන්ට මතක් කරලා පින් අනුමෝදන් වෙන්න ඕන නිසා. මම ඉතින් අර හැමදාමත් කියන්න වගේ පින්වතුනි හැමදාම විහාරස්ථානයේ මට හයියක් වුණේ අපේ උපාසකම්මල ටික අන්තිමට කියන්න තියාගත්තේ ආදරේ වැඩිකමට. ඉතින් පින්වතුනි මේ හැමදාමත් මොන දේ තිබ්බත් මෙතනට ඇවිල්ලා උදේ හවස වෙහෙසුණා මහන්සි වුණා. පුදුමත් හිතනවා සමහර වෙලාවට අම්මලා කොහොමද ඔහොම වැඩ කරන්නේ කියලා දාඩිය පෙරාගෙන. ඉතින් ගොඩාක් විහාරස්ථානවලට එහෙම තමයි සුළු හරි පිරිසක් ඉන්නෝ. ඒ ඇත්තෝ දරදිය බර ඔක්කොම අදිනවා, කතා කතන්දර ටිකත් ඔක්කොම අහගන්නවා, අඬන දොඩන වෙලාවලුත් තියෙනවා. හැමදේම ඉවස දරාගෙන මේ විහාරස්ථානයට ඇවිල්ලා අපි සමග ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා. ඉතින් මේ නම් ටික කියනකොට යම් කිසි විදියකින් කාගෙන් හෝ නමක් අතපසු වෙනවා නම් මග හැරෙනවා නම් අනේක වාරයක් සමාවක් ඉල්ලනවා. මොකද ඒ නම් නොකිය කියන්නම ඕනි නම් වෙන්න ඕනි. සමහර වෙලාවට මග ඇරෙන්නේ ඒක හිතාමතා කරන දෙයක් නෙමෙයි. ඉතින් මේ පින්කම් කරනකොට හැමදාම දිනපතා මේ කටයුතු වලට සම්බන්ධ වෙච්ච අපේ ඥානවතී මෑණියන්, ගීතා රංජනී මෑණියන්, පද්මා මංගලිකා මහත්මිය, රම්‍යා මහත්මිය, මල්ලිකා මහත්මිය, සේපාලිකා මහත්මිය, අයිරාංගනී මහත්මිය, සමන්ති මංජුලා මහත්මිය, දමයන්ති මහත්මිය, ජීවා මහත්මිය, ඉන්ද්‍රාණී මහත්මිය, අයිරාංගනී මහත්මිය, කුසුමාවතී මහත්මිය, සෝමාවතී මහත්මිය, කුමුදුනී මහත්මිය, රේණුකා මහත්මිය, ආර්යවතී මහත්මිය, මංගලිකා ගලහේන මහත්මිය, ලිලී කුමාරගේ මහත්මිය, ශ්‍රියාණි මහත්මිය, ලුවීනා මහත්මිය, සෝමපාල මාමා, ඒ වගේම කරුණාවතී මහත්මිය, මැකිලින් මහත්මිය, පෙස්සෝමා මහත්මිය, ඒ වගේම මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරනකොට මේ මෑණියෝ ටික ඔක්කොම එකතු වෙලා බොහෝ උදව් උපකාර කළා. මේ මහත්මිය කියන එකට මම කැමති නෑ. මෑණිවරු තමයි ඉතින් මෙතන ඉතින් මහත්මිය කියලා මම කිව්වා. නමුත් මේ ඔක්කොම මගේ මෑණිවරු. මම බොහොම ආදරෙන් කරුණාවෙන්, මටත් බොහොම ආදරෙන් කරුණාවෙන් මේ ඇත්ත සලකන්නේ. ඉතින් විහාරස්ථානයේ මේ තත්වයටපත් වෙලා මේ යන ගමනට ඔබගේ හයිය ශක්තිය බොහොමත්ම වටිනවා. ඉතින් ඔබට දිගාසිරි පතනවා තවත් යෝධ බල යෝධ ශක්තියම ලැබේවා. තවත් පින් දහම් කරගන්නට අවස්ථාව සැලසේවා කියලා. ඉතින් මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන යනකොට අපේ නාරද අයියා සිහිපත් කරන්න ඕන සෑම වෙලාවකම විහාරස්ථානයට දුවගෙන ඇවිල්ලා හැමදේම හොයලා බලලා කටයුතු ඉෂ්ට සිද්ධ කරන. ඉතින් ඒ පවුලේ පින්වත් පිරිස, ඒ වගේම ඉස්සරහා අපේ රුවන් අයියා ඉස්සරහා ගෙදර එතුමාත් ඇවිල්ලා මේ අපිට සකස් කරගෙන මිදුළු ටික පස් ටික ඇද ගන්න අමාරුම අවස්ථාවන් වල ඇවිල්ලා ඒ උදව් උපකාරය කරන ටිකිරි මාම අපේ තිලකේ මාම මං හිතන්නේ දැනුත් පාරේ තනකොළ ගලවනවාද කොහෙද උදේ ඉඳන්.
හැමදාම ඔහොමයි ඇවිල්ලා. කොයි අසනීප තිබ්බත් මොක තිබ්බත් ගහක් පල්ලෙන් වාඩි වෙලා මොක හරි කරනවා. පුදුම හිතනවා වෙලාවකට ඉතින් මේ මිනිස්සු මේ විදියට කටයුතු කරන්න ඉතින් අනේ පෙර වාසනාවක් පිනක් ඒ ඇත්තන්ට දිගාසිරිසා යෝධ බල ලැබේවා සසරේ උපනුපන් ಜಾති ඔය බලය ඔය ශක්තිය ඔය විදියටම මේ ඇත්ත හැම දිනාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිමල් මහත්මයා අපේ උපාලි මහත්මයා සුසිල් මහත්මලා ප්‍රදාන පින්වත් පිරිස් නංගන් කියනවා නම් බොහෝ ගණනාවක් කියන්න ඕනේ මේ ප්‍රධාන විදියටම ප්‍රධාන වශයෙන් මේ කටයුත්ත ටික අපි මතක් කරන්ට හේතුන ඉතින් නමක් ගමක් මග ඇරුණා නම් අත ඇරුණා නම් වචනකවත් දොසක් තියාගන්න එපා හිතක පුංචිම කොනකවත් වරදක් අමනාපයක් අහිතක් තියාගන්න එපා සිහිපත් කළේ සිහි කටයුතු නිසාමයි නැත්තම් මේ ඇත්තෝ ඇවිල්ලා මේ කරපු දේවල් එක පස් පිටක් හෝ ඇදලා දුන්නා නම් එක වචනයක් හෝ මේ විහාරස්ථානයේ විස්ථානයේ ඉඳගෙන කතා කරා නම් එක වචනකින් හෝ අපට ආශිර්වාද කළා නම් ඒ මහා මෙරක් ඒ තරම් වටිනාකමක් අපිට වෙන දෙයක නැහැ. එහෙනම් සුපින්වත් මේ හැම දිනාම එකතු පහදා වෙලා අශෝක සේනාරත්න මහත්මයා ඒ වගේම අපේ නෝනා මහත්මිය දියණියන් දෙපළ පියාණන් ප්‍රධාන පින්වත් පවුලේ උදවිය ඔක්කොම එකතු වෙලා මේ සිද්ධ කරන්නට යෙදුණු උදාර පින්කම් මාලාව කටින මහා පින්කමේ කටයුතු කටිනානිසංස දේශනාව සිද්ධ කරලා සිද්ධ කරන්නට යෙදුණු වැඩ කටයුතු ටිකක් පෙන්වා දීලා ඒ පිළිබඳව ගුණ සිහිපත් කිරීමකුත් කරලා පුණ්‍යානුමෝදනාවකුත් තමයි මේ වෙලාවේ මේ ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනේ. එහෙනම් මේ සදැහැති දායකාරකාදී ඔබ හැමදෙනාම මේ වෙනුවෙන් අප වුණා කැප වුණා උනන්දු උත්සාහ කළා. එහි ප්‍රතිඵල අද අපි අත්විඳිනවා. එහෙනම් ලබන වසරෙත් මෙවැනිම උතුම් මහානීය උතුම් කටින පින්කමක් සිද්ධ කරන්නටම ඒ වෙනුවෙන් හැඩ ගැහෙන්නටම ඒ වෙනුවෙන් කායික බලය මානසික සුවය ශක්තිය නිදුක් බව නිරෝගී බව සුවපත් භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත්තියම මේ පින්වත් හැම දිනාටම උදා වේවා ඉෂ්ට ප්‍රාප්ත වේවා කියලා හැමදෙනාම සාදු කියන්නේ. මේ පින්කම සිද්ධ කරමින් බලාපොරොත්තු වුණේ අපේ අශෝක මහත්මයා ප්‍රධාන දායකත්වයේ දරමින් තමන්ගේ ආදරණීය මෑණියන්ට පියාණන් ප්‍රදාන නමින් මිය පරලෝ යන්ට යෙදුණු නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ අපේ චූටි මාමා කේකේ රත්නපාල මහත්මයා තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු අඩු වයසකින් අකාලේ මිය පරලෝ යන්ට යෙදුණු තමන්ගේ ආදරණීය එකම පුත්‍රරත්නය චානක ප්‍රියශාන්ත පුතුණුවන්ට උපනුපන් කිසිම භවයක අකල් මරණයක් අත් නොවේවා. උපනුපන් ජාති දීර්ඝායු සම්පත්තිම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි මේ උතුම් පින්කම සිද්ධ කළේ. මේ පාරේ තොටේ යන එන මග එළිය ආලෝකය ලබන සමගේ ආශිර්වාදයෙන් පුණ්‍ය බල මහිමෙන් එතුමාගේ ප්‍රාර්ථනාවත් එලෙසින් ඉෂ්ට ප්‍රාප්ත වේවා. හැදූ වැඩූ දෙමව්පියන් ඇතුළුව උදව් උපකාර කරපු සැමත් එතුමාට යහපත සලසන හිතසුව පිණිස සිටින සැමත් යෙහෙන් යහතින් වැජබේවා. සැමට පරලොව සුගතිය පිණිස උතුම් නිවන පිණිසමත් මෙපින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියන්නේ. ඉතින් ඒ ඇතුළුව මේ පින්කම් හා සහ සම්බන්ධ වෙලා උදව් උපකාර කරපු ආවගිය නම් අයුරින් උදව් උපකාර කර පින්වතුන් ඉන්නවා. ඉතින් හැම දිනාටමත් නැවත නැවතත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. සැමටම දිගාසිරි ලැබේවා. මේ සිද්ධ කරන්නට යෙදුණු උදාර පුණ්‍ය ශක්තියේ බල මහිමෙන් හැම දිනාටම මෙලව යහපත වේවා, පරලොව සුගතිය වේවා. අවසන පතන බෝධියකින් උතුම් අජරාමර අමා මහ නිවන් සම්පත්තියම සාක්ෂාත් කරගන්නට මෙපින් හේතු වේවා. වාසනා උපනිශ්‍රයන් වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා. පරිස්කාර පූජාවක් කරමින් නිලානි හා පබිලිනා යන අයගේ උපන් දිනයේ සෙත් ප්‍රාර්ථනා කරමින් මියගිය සියලුම ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් පරිස්කාර පූජාවක් සිදු කරන්නට යෙදුණා. ඉතින් මේ පින්වත් මෑණිවරුන් දෙපළටත් ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක්ම වේවා. සියලු කාරණා ඉෂ්ට ප්‍රාප්ත වේවා. නිලානි හා පබිලිනා කියන මේ නම් සඳහන් කළ මෑණිවරුන්ට යහපතම
උදා වේවා කියලා හැමදෙනාම සාදු කියන්නේ. මේ පින් වලින් කොටසක් විෂ්ණු කතරගම දඩිමුණ්ඩ ගම්බාර පත්තිනි සුමන සමන් විභීෂණ අල්පේශාක්‍ය මහේශාක්‍ය සීලු දෙවියෝ අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ මේ පින්වත් පිරිස් ප්‍රදාන පවුල් වල හැමදෙනාම යෙහෙන් යහතින් ආරක්ෂා කර දෙත්වා. උතුම් නිවන් සම්පත්තියෙන් සැනසෙන දෙවියන්ට මේ පින් හේතු වාසනා උපනිශ්‍රයන්ම වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම හැම දෙනාගේම නමින් මිය ගියා වූ සියලු දෙමව්පියන් සියලු ඥාතීන් මව් දෙමව්පියන් ඥාති හිත මිත්‍රාදී හැම දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. සසරගත වැරදි නිසා හෝ දුකක නම් පින් අත මිදේවා. සැපතටමපත් වේවා. උතුම් නිවන් සම්පත්තියම සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වාසනා උපනිශ්‍රේ වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම පින්වතුනි මට මේ පුංචි අමතක වීමක් වුණා. පුංචි නෙවෙයි ලොකු අමතක වීමක් ඒක. මෙවර අපි කඩින පින්කම සිද්ධ කළා. අශෝක සේනාරත්න මහත්මයා ඒ කුටි දෙක නිර්මාණය කරලා සකස් කරද්දී ඒකට අවශ්‍ය කරන ආසන එහෙම සකස් කරගද්දී අපේ රම්‍යා මහත්මිය කුමාරි මහත්මිය ඇවිල්ලා පොඩි හාමුදුරනේ මොකක්ද අවශ්‍ය කරන්න කියලා මම කිව්වා. මට ඇහුවා මම කිව්වේ ගිහි ඇත්තෝ ආවට පස්සේ වාඩි වෙන්න ආසනයක් තමයි නැත්තේ කියලා. හරි පොඩි හාමුදුරනේ එහෙනම් ඔබ වහන්සේ ගිහිල්ලා බලන්න ඕන එකක් අවශ්‍ය එකක් තියෙනවා මට කියන්න කිව්වා. ඉතින් මම ගිහිල්ලා සුදුසු එකක් බලලා තෝරලා ආව ටිකක් ගාන නම් ටිකක් ලොකුවට තිබුණා. ඉතින් ඒත් මම කිව්වා ගාන ගැන ප්‍රශ්නයක් කරගත්තේ නැතුව මේ රම්‍යා කුමාරි මහත්මිය මම හිතන්නේ 45000ක් විතර වෙන්න තිය ආසනේ. ඊටත් වැඩිද මන්ද මේ වගේ ගානක් මතක ගෙනල්ලා ඉදා කටින පින්කම දවසේ ගරු බණ්ඩ පූජාවක් විදියට පූජා කළා. ඉතින් ඒකත් මෙවල බොහෝම කරුණාවෙන් සිහිපත් කරන මෑණියනොත් ඉදිරි පිට ඉන්නවා. එතුමිය කරන්ට උදාර පුණ්‍ය ශක්තිය බල මහිමෙන් දිගාසිරි මෑණියන්ටත් එතුමියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය කාය බල චිත්ත පීඩාදියෙන් තොරව යහපත් ජීවිතයක් ගත කරන්නට හේතු වාසනා වේවා. නමින් මියගිය සැමටත් පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙනාම සාදු කියන්න. සියලු දෙනාටම මෙලව යහපත වේවා පරලොව සුගතිය වේවා. අවසන පතන බෝධියකින් උතුම් නිවනින්ම සැනසෙන්න මේ පින් හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියන්න. හොඳයි. ඒ වගේම මතක් කරනවා පුංචි සංග්‍රහයක් අපේ අශෝක සේනාරත්න මහත්මයා ප්‍රධාන පින්වත් පවුලේ උදවිය නිර්සංවිධානය කළා තියෙනවා. ඉතින් ඒ ඇත්තන්ගේ හිතසුව පිණිස අනුකම්පාවෙන් ඒකත් භුක්ති විඳලා යන්න කියලා මතක් කරනවා. සැමට යහපතම වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු